හයි ළමයි සුබ උදෑසනක් ඔයාලට ඔන්න ලස්සන දේවල් පෙන්නගෙන යන ගමන් තමයි ඔයාලට අද වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඔන්න හැමදාමත් මාත් එක්ක ඉන්න ඔයාලට ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියම් පැණියෙන් නෙවෙයි හැම සැප සම්පතෙන්ම උතුරන්න ඕනි කියලා නම් ප්‍රාර්ථනා කරන ගමන් තමයි අද වීඩියෝ එක අරන් ආවේ. අද ඉතින් ඔන්න ලස්සන රෝස මල් ඔන්න මගේ වගාවේ තියෙන ලස්සන මල් ටිකක් පෙන්නගෙන මම අද හදන්නේ ඔයාලත් එක්ක ගෙවතු වගාවට ලැහැස්ති වෙන්න. ඉතින් ජපානයේ ජීවත් වෙද්දී ලංකාවේ කෑම බීම කන්න අපි හරිම ආසයිනේ. ඉතින් ලංකාවේ වවන මල් ගහකොළ හැමදේම දැන් මගේ වගේ කියලා හිතෙන්නේ ඔන්න ඈත රටකට ආවම. ඉතින් වවාගෙන කන තරමට තමයි ඔන්න අපිට සනීප. ඉතින් ඔන්න ළමයි දෙන්න උදේ පාන්දරින් ඉස්කෝලේට දාලා ඊළඟට ගෙදර තියෙන කුණු ටික කුණු දාන ස්ථානෙට ගිහින් දාලා ඔන්න ඉතින් මගේ වැඩ ආරම්භ කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන ජපානයේ පාරක නම් කිසිම කුණු ජරාවක් පාරේ නැහැ. චූටි කුණු රොඩක්වත් පාරේ දකින්න නැහැ. ඉතින් ඒ තරම් පිරිසිදු රටක් තමයි ඔන්න ජපානය කියන්නේ. ඉතින් ජපානය කියන සුන්දර රටේ අපිත් ඉන්න ඕනේ ඒ විදිහට සුන්දරත්වය ආරක්ෂා කරගෙන රටට කිසිම හානියක් කරන්නේ නැතුව අපට කිසිම හානියක් නොකරගෙන ජීවත් වෙන්න අපි දැනගන්න ඕනේ. එතකොට තමයි ඉන්න තැන ඵලදීම අපට ලැබෙන්නේ. ඉතින් ඊයේ රෑ වැහපු නිසා ඔන්න පස හොඳටම බුරුල් වෙලා තියෙනවා. ඉතින් මම එළවලු වල ටිකක් ගෙනල්ලා තියලා තිබ්බා. ඒක 4 වෙනි මාසේ 5 වෙනි මාසේ හිටවන්න තියෙන වර්ග ඒවා මෑකරලොයි තඹලා. ඉතින් ඔන්න මට හිතුණා අද ඒ ටික හිටවන්න හොඳම දවස කියලා. ඉතින් ඔන්න මට හිතුණා ගිය පාර හිටවපු පෝච්චි වලම මේ පාරත් ඒ ඇට දාලා පැල කරගන්න. ඊට පස්සේ මං හැදුවේ ඔන්න අපේ ගෙදර පිටිපස්සේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩ ප්‍රමාණය මොනවද හිටවන්නේ කියලා කල්පනා කර ඉඳී මට මතක් වුණා ඒ ඇට ටික දෑවනම් හොඳයි කියලා. ඔන්න ඉතින් එහෙනම් මාත් එක්ක යන් මුදැල්ලත් අරගෙන මම ඒ ඇට ටික කොහොමද පැල කරන්න කියලා බලාගෙන එන්න. මේ තමයි ඉතින් මෙහි තියෙන උදළු වර්ග. මේක ඉතින් තලේ චූටි. ඉතින් ගෙදර වැඩකට ඉතින් හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඉතින් මම මේ විදිහට මගේ පරණ පෝච්චි වලම තමයි හිටවගන්නේ. මොකද අලුතෙන් පස් පොරවන්න රෝමිව කරන්න ටිකක් අපහසු නිසා මම කරන්නේ මේ පෝච්චි වලම තියෙන තනකොළ ගස් පස බුරුල් කරලා තනකොළ ගස් ගලවලා දාලා ඒකෙම තමයි දැන් මම ඇට ටික දාන්නේ පැලවෙන්න. හැබැයි මේකේ චූටි අර මේ කූඹි වගේ ඉන සත්තු මේ ඇට වර්ග පැණි රස නිසා කනවා. දඹල ඇට නම් පොඩ්ඩක් හයිය නිසා නෙමේ. අනිත් ඇට මෑකරාල ඇට වගේ ටික කනවා. ඒක නිසා හොඳට පස් දාලා තද කරලා පස්සේ මොනවා හරි ස්ප්‍රේ කරන්න ඕනේ උඩින්. ඒ ඇට ඒ කූඹින්ට එන්න බැරි වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් හොඳට ඉර පායලා තියෙන වෙලාවට ඔන්න උදේ පාන්දර තමයි මම 8:00ට 9ට විතර තමයි මම මේ පැල ටික පැලවෙන්න දාන්නේ. ඉතින් මේ පැල ඉතින් ලස්සනට දළු දාලා පැලවෙලා එද්දී ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් කොහොමද බලමු අපි ඉතින් මේ වැඩ ටික කරගෙන ගියේ. ඒ තමයි අපේ ගෙදරට පිටිපස්සේ ගෙදර බබා. එයාත් මේ වෙලාවේ තමයි හොයක වෙන එකට එයාගේ මොන්ටිසෝරියට යන බස් එකේ ඉන්නේ. ඒ බස් එකේ තමයි එයා යන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි මට good morning කියලා ගියේ. ඔහායෝ ගොසයිමස් කියලා ගියා ඒ ළමයා. ඉතින් මේ බලන්න අහසත් එක්ක ලස්සනට ඉර පායලා ලස්සන පරිසරයක් තමයි මේ වෙලාවේ තියෙන්නේ.
ගිය පාරත් ඉතින් මගේ වීඩියෝ බලනවා ඔයාලා දැකලා තියෙන්න ඇති. මෙතන ගිය පාර තිබ්බේ මෑකරල් බොන්චි ඒ වගේම වට්ටක්කයි පත්තක්කයි වගේ තමයි මෙතන තිබ්බේ. ඒනට ගොඩක් සරුවට හැදුන්නේ නැහැ. ඉතින් මේ පාරත් මට හිතුණා එතනම හිටවන්න. හැදෙනකොට සරුවට හෝ නිසරුවට හැදුනොත් හැදෙයි කියලා හිතලා තමයි මම මෙතන මේ අට ටික දාන්නේ. ඉතින් ලොකු ඉදහුම මට හිතුණා මෙතන මේ විදිහටම හදාගමු කියලා. මොකද ඉස්සරහ පැත්තේ මිරිස් වර්ග, වම්බටු, ඊළඟට මොනවද පලා වර්ග ටික ඉස්සරහ පැත්තේ හදාගන්නවා. මේ පැත්තේ කරවිල වැල ටිකකුත් ගෙනා. හැබැයි මම කරවිල වැල මේ පාර ඉස්සරහෙන් හිටෙව්වා. මොකද ඒකට අවුව හොඳට තියෙන්නත් ඕනේ. ඒ වගේම අර මගේ තිබිච්ච ඔලිව් ගහ වටුණානේ. ඉතින් මේ ඔලිව් ගහේ අතු හැමක් තියෙන නිසා මට හිතුණා එතනම කරවිල වැල හදාගත්තොත් හොඳයි කියලා. මොකද අපේ ගෙදර අපි දෙන්නම කරවිල කන්න හරිම ආසයි. ඉතින් තව දඹලෑට ටිකක් ඉතුරු වුණ නිසා මට හිතුණා ගිය පාර කරවිල වැල හදපු තැන පස් ටිකක් තිබ්බා. හැබැයි ගල් එක්ක මිශ්‍ර වෙලා තමයි ඒ ටික තිබුණේ. ඉතින් එතන හොඳයි කියලා ඒකත් හිතෙව්වා එතන. ඊළඟට දඹලෑට ටික මෑ කරල්ලට ටිකත් මෙන්න මේ විදිහට පෝච්චි වලම හිටව ගත්තා. ඉතින් අහල පහල තියෙන තනකොළ ගස් ටිකයි ඔක්කොමත් ගලවගෙන ඔන්න ඉතින් යනවා. මෙන්න මෙතන මම හිටවගෙන තියෙන්නේ අල, ගෙදර කන්න ගෙනාපු අල පෝච්චි වල හිටෙවුවා. ඔන්න දැන් ඒවත් දලු දාලා ගස් හැදීගෙන එන්නේ. ඉතින් පහසුවෙන්ම හදාගන්න පුළුවන් දේවල් වගේම අමාරුවෙන් හරි හදාගත්තොත් හොඳයි කියලා අපේ එළවලු දඹල මෑකරල් කියන්නේ අමාරුවෙන් හදාගන්න දේවල්. ඉතින් ඒවා අපේ ලංකාවේ කෑම නිසා ඒවා ආසාවෙන් තමයි හදන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ මේ මගේ රෝස. සමහර ගස්වල තාම රෝස පොහොට්ටු, සමහර ගස්වල වැල පිරෙන්නම රෝස මල් පිරලා තියෙනවා. ඉතින් ඔයාලට මම සමහර වීඩියෝ දානවා. ඒවත් ඔයාලා දැකලා ඇති. මගේ ආදරණීයම මගේම කියලා හිතන රසික පිරිසක්නේ මට ඉන්නේ. ඉතින් එයාලා හැමදාම මගේ වීඩියෝ බලනවා, කමෙන්ට් කරනවා. මම එයාලට ගොඩාක්ම ආදරේ. ඉතින් මෙන්න මේ මල් වගේ පිරිසිදු සිත් තියෙන ඔයාලා හැමදාම දිනන්න ඕන කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ රෝස වගාව. මගේ මේ ඉස්සරහ පැත්තේ තියෙන මේ තියෙනෙත් අල. ඒ වගේම මේ මගේ දෙහි ගහ දලු දාලා ලස්සනට හැදීගෙන එනවා. ඉතින් මේව හැමදේම අපි හදාගන්නේ අමාරුවෙන්. ඉතින් සීතකාලට එක දේවල් වෙනවා, ගස් මැරෙනවා. ආයිත් වසන්ත කාලයේදී ඒවයි පණ ගහලා එනවා. මෙන්න මෙතන තියෙනවා ගොටුකොළ. ඒකත් ගිය පාර මම පන්සලෙන් හාමුදුරුවන්ගෙන් චුට්ටක් ඉල්ලගෙන ඇවිල්ලා හිටවපු එක. ඔන්න මේ පාරත් ඒක ලස්සනට දලු දාලා හැදීගෙන එනවා. බලමු ඉතින් කොහොමද ඒක හැදෙන්නේ කියලා. ඉතින් මේ තමයි මම මේ පාර හිටවපු එළවලු ටික. එළවලු කියන්නේ මිරිස් ටික. මිරිස් තමයි අපිට ගොඩක්ම වටින්නේ. මොකද මිරිස් චූටි කරලක් උනත් ගන්න ගියාම මිල ගණන්. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි. බයි බයි.